කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු පිහිටන්නේ ලග්නයෙන් හත්වැන්නේ. හත්වැන්නට සෙනසුරුගේ බලය වැඩි. හත්වැන්න විවාහ ස්ථානයේ එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර ස්ථානයේ විදිහට තමයි හඳුන්වන්නේ. හත්වැන්නට සෙනසුරු ග්‍රහය සුබ ඵල ගෙන දෙනවා. එසේ වීමට නම් ජන්ම කේන්ද්‍රයේ සෙනසුරු ලග්නයේ 2, 5, 6 යන ස්ථානයක වෙන්න ඕනේ. සුබ මහදසාවක් හෝ අතුරු දසාවක් ගත කරන්නත් ඕනේ. මෙම ග්‍රහමාරුව තුළින් පෞල් ජීවිතය ඇතුළත යම් යම් මතභේදාත්මක තත්ත්ව, ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. නමුත් සෙනසුරු හතේ බලවත්ව සිටින අවස්ථාවලදී විවාහයන් ගැටලු මතින් යාදන තත්ත්ව අවස්ථාත් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසාවෙන් මේ තත්ත්වවලදී උනත් කසාද ජීවිතයේ යාදන තත්ත්වයට පත්වෙන්නත් බොහෝ ඉඩකඩ තිබෙනවා. පෞල් ජීවිතය තුළ ඔරොත්තු දීමේ හැකියාව, දරා සිටීමේ හැකියාව මේ කාල සීමාව තුළ වැඩි වෙනවා. ඒ නිසාවෙන්ම ඇතිවන ප්‍රශ්න ඔබ දරා ගැනීම තුළින් තමන්ගේ විවාහ ජීවිතය කඩා වැටීම් නොවි වග බලා ගන්නට ඔබට හැකියාව තිබෙන කාලයක්. කාලයක් රඳා පවතින මිත්‍ර සම්බන්ධතා මෙන්ම ලාභ ලැබීමේ අරමුණින් හෝ සුබ සාධන අරමුණින් ඔබත් සමග පිරිසක් එකතු වෙලා කටයුතු කරන්නට මේ කාලය තුල පෙළඹෙවි. මේ தත්ත්වය හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී සුබ තත්ත්වයක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ කාලය තුල තමාට වඩා වයසින් වැඩිමහල් අය සමග පවතින සම්බන්ධතා හේතුවෙන් ඔබට වැඩිහිටියන්ගේ ආශිර්වාදය අනුබලය ඇතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම සෙනසුරු හත්වැන්නේ බලවත්ව සිටින අවිවාහක කන්‍යා ලග්නධාරීන් හට පරිණත අත්දැකීම් සහිත අයත් සමග එකට එකතු වීමේ හැකියාව ලැබෙනවා. සෙනසුරු 3, 11, 12 වැනි තැනකන ඔබගේ විවාහ බලාපොරොත්තු තරමක් දුරට කල් යනවා. ඔබේ කලත්‍රයට යම් තරමක අපලගෙන දෙන කාලයක්. අධ්‍යාපන කටයුතු වලට පවා බාධා ගෙන දෙනවා. ආදායම පහත තත්වයට වැටෙන්නටත් බොහෝ ඉඩකඩ තිබෙනවා. ඔබ නඩුහබවලට පැටලෙන්නටත් සිදු වේවි. බොහෝ විට ඔබට මේ සුබඵල හෝ බාධක අබල ඔබට ලබා ඇති දශා අතුරු දසා අනුව තමයි තීරණය වෙන්නේ.